Hey. යාළුවා පටන් ගන්න. මොකද? යාළුවනේ අපි මොනවද හදන්නේ? එහෙමද? එහෙම කිය. ඔයා කියන්නකො. යාළුවනේ ඔන්න අපි අද වෙනස් වීඩියෝ එකක් කරන්න යන්නේ. අද අපි මොනවද හදන්නේ? කිරි ටොෆි. කිරි ටොෆි. හරි එහෙනම් පටන් ගමු. පටන් ගමු. පටන් ගමු. හරි ඉස්සෙල්ලාම දැන් මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලම මිල්ක් මේඩ් එක කඩාගෙන ඉන්න ඕනේ. මිල්ක් මේඩ් එක කඩන්න. කොහෙන්ද මම කඩන්නේ? මේක තියාගන්න. නෑ ඔයාලට වැටෙන දෙන්නවා කඩාගන්න. ඕ මයි ගෝඩ්. දැන් හරි ඔහම දාන්න කොහොමද දාන්නේ? මේකට දාන්න ඕනේ. ඒක මෙහෙම මේවා කරන්න බෑ. පොඩ්ඩයි. පොඩ්ඩක් මේ පොඩ්ඩක් අංජ බජාලන. පොඩ්ඩක් කියලා තියෙන්නේ පොඩ්ඩක්. හරි. වාව්. ඉස්සෙල්ලා මිල්ක් මේඩ් එක පෑන් එකට දාගෙන ඉන්න ඕනේ. ඉස්සෙල්ලා මිල්ක් මේඩ් එක ෆෑන් එකට දැම්ම. හරි. ඊට පස්සේ මේ ටික දාන්න. හරි ඊට පස්සේ මේකට වතුර ටික දාන්න. කුඹි. ගන්න. හබොයි. හරි. ඊට පස්සේ පොඩ්ඩයි. හරි. ඊට පස්සේ අපි මේක ඉතුරු ටික ගන්න වතුර ටික ඊට දාලා පස්සේ මොකද ගන්නෙ? ඊට පස්සේ මොකද ගන්නෙ? ඉතුරු ටික ගන්න ඕන හින්දා වතුර ටික දාලා පොඩ්ඩක් කලවම් කරලා ගන්න. හරි. හරි ඊට පස්සේ ඔක ආයි දා ගන්න ඕන කඩනේ. ඔව් මේකට දාගන්න. හරි. මාර සුවඳක් තියෙන්නේ. කිරි සුවඳයි. හරි. ඕකේ හරි. ඒක දැන් පැත්තකින් තියගමු. හරි. ඊළඟට මොකද ගන්නේ? ඊට පස්සේ මේක පොඩ්ඩක් මික්ස් කරගන්න ඕන. හොඳට මික්ස් කරගන්න ඕනේ. මම මික්ස් කරන්න වල බලන්න. දැන් මේකේ මික්ස් කරලා හරියන්නේ නැහැ ලොකු එක. ආයෙකින් බයිද? මේක මික්ස් කරන්නද? ඉන්න සීන් ටිකක් දාලා මික්ස් කරන්න. සීනි දාලා මික්ස් කරන්නේද? හරි. ඒකක් දෙන්න. ඕකේ. මේකට සීනි ග්‍රෑම් 320ක් 300ක් වගේ දාගත්තා නම් ඇති. 300ක් නේ. හරි. ඒකෙත් කූඹියද? නෑ කූඹිය නෙමෙයි මේ සීනි කූඹිය කර වලින් වෙච්ච පොඩ්ඩක් කරදරයි මේ දවස්වල යාළුවනේ මේ. සීනි කර වෙච්ච ගැටයක්. මේ අපි දෙන්න කන හන්ද ඉතින් මේ අතින්ම අල්ලනවා වැඩි හිතන්න එපා කියන්නේ. හරි. টොප්. හරි. ඊට පස්සේ සීනි ටික මේකට දාගන්න ඕනේ. සීන් ටික දාගත්තා. හරි. දැන් තියෙන්නේ කලවම් කරගන්න. දැන් කලවම් කරන්න. දැන් අපි කලවම් කරන්න ඕනේ. සුද්ධිගේ රෙසිපියක් තමයි යන්නේ. සුද්ධික් කොහේ හරි බලාගෙන මම හිතන්නේ මේක මේ පුරුදු වෙලා තියෙන්නේ. හොඳට මෙන්න මේ ආකාරයට යාළුවනේ කලවම් කරගන්න ඕනේ. හරි. මොකක් හරි අවුලක් වුණොත් රෙසිපි අවුලක් වුණොත් මේ ඒකේ වගකීම සුද්ධි බාර ගන්න ඕනේ. මේක දැන් දී වෙනකම්ම මේ නෑ මෙයා ගන්න ඕනේ. නෑ. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපි මේක ලිපෙන් තියාගන්නවා. හරි. ගානට මික්සර් ගත්තට පස්සේ අපි මේක ලිපෙන් තියා ගන්නවා. හරි. ඊට පස්සේ ගින්දර දානවා. ගොඩාක් ගින්දර දාන්න ඕනේ. මද ගින්දරේ නේ. ඊට පස්සේ තියෙන ඉතින් දිගටම හැඳි ගන්න තමයි. හරි දිගටම හැඳි ගන්න. වාට පුළුවන් මම හැඳි ගන්නද? සුද්ධිට දව් කරන්න එපා අපි. කීට අපි කණ්ඩේ විතර බලන්න හරියන්නේ නැහැ නේ. නැත්නම් අඩුවෙන් කණ්ඩේ. කුඹියද? නෑනේ. සීනියට යන්නේ. සීනියට යන්නේ ඇඹලේ. කො? ඇඹලේක් මේ. කුඹින් නම් තියෙන්නේ මොනවද? හැඳි ගන්න ඕක නිකන් ඉඳලා නියන්නේ. මේ කල්ලා දෙනවද? මෙන්න මේක හැඳි ගන්න ඕක කඩන්න. දිගටම හැඳි ගන්න ඕනේ. හරි ඊට පස්සේ මම මේ හදාලා වැනිලා එක. හරි ඊළඟට මේ වැනිලා රසකාරකේ එකක් කඩාගෙන තියා ගන්නවා. හරි දැන් අපි හැඳි ගාන ගම මොනවද දාන්නේ මේ? වැනිලා. වැනිලා තේ හැඳි දෙකක්ද? තේ හැඳි දෙකක්ම ඉන්න එකමාරක් වගේ දැම්මම ඇති. තේ හැඳිද මේස හැඳිද? මේස හැඳි. ඔය තියෙන තේ හැඳිනේ. එහෙනම් තව ටිකක් දාන්න එන්න. එනේ තේ හැඳ. තේ හැඳිද? ඔව් තේ හැඳ. හරි පොඩ්ඩක් දැන් එහෙම ඩාම්ඩුම් වෙනවා ඒ වැඩි හිතන්න බයලුනේ. හරි මම දැන් දිගටම හැඳි ගන්න ඕනේ. ඔව්. මම දිගටම හැඳි ගන්නවා. ගින්දර පොඩ්ඩක් අඩු කරන්න හරියද? ගින්දර පොඩ්ඩක් අඩු ගන්නනේ. පොඩ්ඩක් බිස්කට්ස් උනේ නේ. වහිනවත් එක්ක. මිල්ක් මේන්න නිකනුත් කෑහේ චුට්ටක් කාලා බලන්න. හොඳේ වතුර දාලා කලවම් කරා. ඉතින් හත් තියෙන. මේක දාන්න.
දැන් මේක විනාඩි 15ක් විතර එක දිගට හැඳි ගා ගන්නවා. දැන් විනාඩි 15ක් යාළුවනේ එක දිගට හැඳි ගන්න ඕන අපි ඈ. හරි අපි විනාඩි 15කින් පස්සේ ආයි බලමු. හරි පැය කාලක් විතර අපි මේක සුද්ධි හිරිටොපිය දැන් හැඳි ගාලා ඊළඟ අපි මොනවද දාන්නේ? බටර්. බටර්. දැන් බටර් දාගන්න ඕනේ යාළුවනේ. බටර් කොහොමද දාන්නේ? දාන්නකො හැඳි 2කමාරක් විතර. හැඳි 2කමාරක්. මේක අපි මේ පළවෙනි කුකින් වීඩියෝ එකේ මේ පොඩ්ඩක් ඩාම් ඩූම් වේ ඒක වැඩි හිතන්න එපා යාළුවනේ. දාන්න. තව ඕනේ. හරිනේ. ඇති. ඇතිනේ. දැන් තියෙන්නේ ආයේ මේක මේ හොඳට හැදි ගා ගන්න ඕන. දැන් ආයෙ හැඳි ගන්න ඕනේ. ඔව්. දැන් කොච්චර හැදි ගන්න ඕනේ? ආයේ මේක හොඳට ඇලෙන්නේ නැති ගානට වගේ එනකම් මේව කරගන්නවා. ඇලෙන්නේ නැති ගන්න. ඕ නිකන් අර තලපයක් වගේ වෙනකම්. තලපයක් වගේ නිකන් හැඳි ගන්න ඕනේ නේද? ඔව්. තලපිය කියන්නේ මොකද්ද? අනේ අප්පා. හරියයි. කොහොම හරි මේක සාමාන්‍ය හදලා මේ කොහොමද? හොඳට ඔව්. ඝන වෙනකම්. ඔව් අන්න හරි ඔව් ගන්න වෙනකම්. හරි. හරි. නැත්නම් තලපේ කිව්වහම තලපේ මේ වගේනේ. දැන් අර ට්‍රේ එකක් වගේ එකක් අරගෙන මේකේ ගා ගන්න ඕනේ මේවා ටික. එක්ස්ට්‍රා ටික. හරි සුද්ධි හැඳි ගන්නකම් මට කියනවා මේ මෙන්න මේ වගේ තැටියක් මේක නම් මේ අපි මේ හදිස්සියට හොයාගත්ත එකක් මේ ඒවා වැඩි හිතන්න එපා යාළුවනි. හිතුන ගමන් හදපේගන්නේ නැත්නම් මේකට මේ හිටපු ගමන් හදලා අපි වීඩියෝ කරමු කියලා හිතන නික ආතල් එකට වගේ. ඒකින්ද කරඳ මේ මුංගු කුඩු ටිකක් එහෙම මේකට දැම්මම සුවඳයි. ගෙදර තිබ්බ දේවල් වලින් ඉන්නේ හදන්නේ. මොනවද? කරඳ මුංගු. කරඳ මුංග අපිට කරඳ මුංගුත් මේලා හොයාගන්න ඕනේ නෑ යාළුවනි. මේ හදිස්සියට උදිට හදන්න ඕනේ කියලා හිතුණා. ඒකින්ද ඔන්න අපි හදන්න ගත්තා. ඒ ගාම වීඩියෝ කරලා බලමු කියලා හිතුවා මේ මොකද වෙන්නේ බලන්න. හරි දැන් මේකේ ගා ගන්න ඕනේ අපි බටර්. බටර්. ඒ කියන්නේ තැටියක් හරි මොකක් හරි ඔයාලා දන්නව නේද? එකක් හරි මොකක් හරි ඔන්නේ මොකක් හරි ගන්න යාළුවනි. මේ අපි ගා ගන්න ඇස්ට්‍රා. මේකට ගාන්නත් අර ඔන්නම මොකක්ද අර තියෙනව නේද? නිකන් කොස්සක් වගේ එකක් තියෙනවා යාළුවනි. ඒව නෑ මේ හැන්දින්ම තමයි දැන් මේ වැඩේ කරගන්න දෙන්නේ. දිගට වටේටම ගන්න ඕනේ. ඔව් ඔව්. ඒක ඔහම ඔව් හොඳට ගාන්නේ. මේ හොඳට ගෑන්නේ මේ. එහෙම මේ ඔසුමෝනිත් නෑ යාළුවනි. තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ යාළුවනි. හරි. ඒ කියන්නේ අයි මේ ගාන්නේ මේ ඇලෙනවටද? ඔව්. මේක ගන්න යාළුවනේ මේ වගේ ඔය තැටි හරි මොකක් හරි එක කපාගෙන ගන්න ලේසි. ඔව් ඇලෙන හන්ද තමයි මේක ගන්න ඕනේ කියන්නේ. යා තැටි මොකද්ද කියලා අහන්න බෑනේ මේක මෙහෙර මේ බාස්කට් එක පියනක් අපි මේ අරන් තියන්නේ නැහැ. උණු වෙලා යයිද දන්නේ නැහැ මේක දාපු ගම. මීට කලින් සුද්ධි හිටෝපි හදලත් නැහැ. මීට කලින් අපි කුකින් වීඩියෝ කරලත් නැහැ යාළුවනේ මේ ඒකින්ද අපි නිකන් මේක ආසාවට කරන මේ vlog එකක්. මේ සිදුවෙන අපහසුතාව ගැන අපගේ කනගාටුව. බලවත් කනගාටුව. ඇති වෙන්නේ. ඇති ඇති. මේ වගේ ලස්සනට ගන්න ලස්සන ගාලා තියෙනවා යාළුවනේ. වීඩියෝ ඉවරනකම් බලන්න හිටෝපි හරියොත් හරියද? ඔය යාළුවනේ දැන් නම් පොඩ්ඩක් අර තලපේ වගේ ඒ කියන්නේ ඝන වීගෙන ඉන්නේ. හැඳි ගන්න තමයි තියෙන්නේ. දොදල හැඳි ගන්නවා වගේ. ඉතින් දාඩියක් දාලා තියෙන්නේ පේනවද යාළුවනේ? මට මේක කනක විසමන්න යාළුවනේ එන්නේ සුවඳට ඈ. හරි යාළුවනේ සෑහෙන මේ මහන්සියක් කියලා දාඩි පෙරාගෙන දාඩි පෙරේ හරියන්නේ. ඔය යාළුවනේ සෑහෙන වෙලාවකට පස්සේ හැඳි ගාලා මේ අපි දැන් දාගන්න හදන්නේ අපි අර බටර් ගාගත්ත තැටියට. ඔයා දන්නව මන් දන්නද? ඒවට දාන්න පුළුවන්. මන් දන්න කොහෙද? ඔය ආකාරයට මොන වටේට විසිරලා යන්න විදිහට යාළුවනේ දාගන්න. ඔක්කොම ටික දාන්න. හරි ඒතු ගන්න ඔක්කොම දාන්න වයින්නේ. මේක උඩිනුත් යාළුවනේ මේ ඇස්ට්‍රා ගා ගන්න ඕන. එතනදී තමයි අපිට පොඩි ප්‍රශ්නයක් ඉන්නේ මේ අර මේ කොස වගේ එක නැති එක. ඔය ෆ්ලැෂ් එක වගේ එකක් තියෙනවා මේක. අප්පට සිරි. අයියෝ. ඔය හරි අවුලන්නේ. එහෙම වෙන පොඩ්ඩක් ඩාම් දුම් වෙනවා. පර මං කියව ප්‍රශ්නේ තමයි යාළුවනේ පොඩ්ඩක් ඉන්නේ. ඒක මේ අවුලන්නේ. සුද්ධ පොඩ්ඩක් ෂේප් එකේ හැන්දෙන්න පොඩ්ඩක් බොරුවට පොඩ්ඩක් තලපි රවට්ටන්න පොඩ්ඩක් ගන්න ඕනම. සම්පූර්ණ ගා ගන්න ඕනේ නැහැ. එහෙම ගන්නෙදි. ගන්න නැතුව අපිට ඔක් කරගන්න බැරිද? ඒ ගන්න ඕනේ. ගන්න ඕනේ. ඒ සුද්ධ දන්නෙත් නැහැ හේතුව කමන්නේ අපි ගාගමු. දන්න කෙනෙක් ඉන්නවා කමෙන්ට් එකක් දාන්න මේ ඇයි උඩින් ගන්න කියලා බටර් මම දන්නවා. ඇයි කියන්න ඇයි මොකක්ද කියන්නේ ඒවා දැනගත්තොත් හරි අපි දැන් මේක පැය භාගයක් විතර මේ තියලා තමයි කපන්න ඕනේ. ආයෙ තියන්න ඕනේද? ඔව් හයි වෙන්නේ බෑ. දැන් කන්න වේද? බෑ. තව පැය භාගයක් ඉඳ ඉන්ඩෝනේ යාළුවනේ ආයි. හරි ආයි බලමු අපි යාළුවනේ පැය භාගයකට පස්සේ.
එතකම් හරි යාළුවනේ ඉතින් මේ අපි මෙයා පැය භාගයක් කියලා කිව්වේ ඉස්සෙල්ලා ඒ වුණාට මේ අපි දැන් පැයක් විතර බලා හිටියා. අනේ එහෙම කියන්න එපා. හරි අපි කියලා කිව්ව කෙනා. එහෙම කියන්න එපා පැය භාගයක් පැයක් බලන් හිටියා කියලා. අපි දැන් පැය භාගයකට පස්සේ කපන්නයි යන්නේ. තව චුට්ටන්න හයිලා මදි වගේ කියන්න. එහෙම කියන්න. එහෙම කියන්න හරි. හරි යාළුවනේ දැන් පැය භාගයක් කිව්වට ඉතින් පැයක් විතර බලා හිටියා. ආයි කිව්වා. හරි හරි කමන්නේ නැහැ ඒව ගන්නෑ. හරි යාළුවනේ අපි හරියන්නේ අපි දැන් පැය භාගයක් විතර බලන් ඉඳලා මේ දැන් කපන්න ගිය හැදුවේ. තව චුට්ටක් මදි වගේ තියෙනවා. පොඩ්ඩක් නිකන් මට නම් පේනවා නිකන් මේ පොඩි නිකන් එකක් වගේ තියෙනවා. හරි කමන්නේ අපි බලමු මේ. හරි අපි කපමු. හරි කපන්නු. ටක් මේ පේනවනේ පොඩ්ඩක්. අවුලන්නේ ඒක අවුලන්නේ. නොහොම තමයි සුද්ධි කිරිටොපි ඇවිල්ලා තින්නේ අන්තිමනේ. හරි. එන්න යාළුවනේ ඉතින් කිරිටොපියක් මේව කන්න තමයි හදන්නේ. හරි ඔන්න කිරිටොපියක් අපි කාලා බලමු රස කොහොමද කියලා. රහ නැද්ද? රහයි මාර රහත් තින්නේ ඉතින් යාළුවනේ ඇත්තම පට්ටම රහයි මේ. අපෝ. මාර රහත් තින්නේ. ඇත්තටම ඔව් ඇත්තටම යාළුවනේ මාර රහත් තින්නේ. මාර රහත් තින්නේ යාළුවනේ ඉතින් ඔයාලා හදලා බලන්න. රහ නැද්ද? රහයි ඇත්තම රහයි. මේ රහයි. ඒ හින්දා මේ කෑල්ල පොඩ්ඩක් අවුල් වුණාට රහයි හාන්ද? මාර ඇත්තම රහයි යාළුවනේ. මාර රහ අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙන්නේ නැහැ. ඔව් ඊළඟ වීඩියෝ එකකින් අපි ආයි මේ වගේ කුකින් වීඩියෝ කරන්න ඕන නම් මොනවද ඊළඟට අපි හදන්න ඕන කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඊගා රෙසිපි එක මැසේජ් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. රෙසිපි එක නෙවෙයි. Sorry, රෙසිපි එක දාන්න ඕනේ. රෙසිපි එක නෙවෙයි. මොනවද හදන්නේ කියලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. හරි. රහ නැද්ද? රහ නැහැ? බොරු කියන්න එපා නේ.